සෝෂල් ටැප් YouTube නාලිකාවට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ කාලය සම්බන්ධව තියෙන තවත් වචන කිහිපයක්. අපි එහෙනම් බලමු ඒ වචන මොනවද කියලා. ඉස්සෙල්ලම බලමු හෙට කියලා කොහොමද කියන්නේ කියලා. ඔයාලගේ හුරුවත මේ විදිහට අරගෙන හුරුවතේ දබරගිල්ල මේ විදිහට මේ ස්ථානෙන් තියාගන්න. තියාගෙන හෙට පේනවද මගේ ඔළුවත් වෙනස් නැති. හෙට කියලා පෙන්නන්නේ මේ විදිහට. එහෙනම් අපි බලමු ඊයේ කොහොමද පෙන්නන්නේ කියලා. ඒ අතම මෙහෙම ගත්තා ඊයේ. එහෙනම් හෙට ඊයේ පෙන්නන්නේ මෙහෙම. එහෙනම් බලමු අද පෙන්නන්නේ කොහොමද කියලා. ඔයාලට චුට්ටක් පැටලෙනවා අදයි දැන් කියන එකයි. ඒ දෙකත් මම ඔයාලට පැහැදිලිව කියලා දෙන්නම්. අද කියලා පෙන්නන්නේ ඔයාලගේ හුරුවතේ දබර ගිල්ල අරගෙන අද. ඒකම දැන් කියලා පෙන්නන්නේ කොහොමද? මෙන්න මෙහිම ඔයාලගේ අතේ අනිත් නුහුරු අත තියෙන්නේ. නුහුරු අතේ මේ මැණික් කටුව හරිය තියෙන්නේ. ඒ හරියට තමන්ගේ හුරුවතේ දබර ගිල්ල මෙහෙම තිබ්බා. දැන්. එහෙනම් අද කිව්වොත් මෙහෙම දැන් කිව්වොත් මෙහෙම. එහෙනම් ඔයාලට මම අද තවත් එකක් කියලා දෙන්නම්. ඒ තමයි අනිද්දා කියලා කියන්නේ කොහොමද කියලා. හරි. හෙට කියලා පෙන්නන්න අපි කොහොමද පෙන්වන්නේ? තමන්ගේ හුරුවතේ එක දබර ගිල්ලක් නේද? එහෙනම් දබර ගිල්ලක් තමයි පෙන්වන්නේ. එහෙනම් දබර ගිල්ලයි මැද ගිල්ලයි දෙකම ගන්නවා අනිද්දා කියලා පෙන්වන්න. අනිද්දා පෙන්වන්නේ මේ විදිහට. එහෙනම් පෙරේදා කොහොමද පෙන්වන්නේ? පෙරේදා පෙන්වන්නත් තමන්ගේ හුරුවතේ දබර ගිල්ලයි මැද ගිල්ලයි දෙකම අරගෙන පෙරේදා. එහෙනම් හෙට ඊයේ අනිද්දා පෙරේදා ඒ විදිහට තමයි පෙන්වන්නේ. එහෙනම් අද දැන්. එහෙනම් මේ වචන ටික ඔයාලා හොඳට පුරුදුලා ඉන්න. කාලය සම්බන්ධ වචන තවත් කීපයක් අපි ඉදිරියේදී ඔයාලට කියලා දෙන්නම්. ස්තුතියි.